සියලු දෙනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ මොහොතේ මා මේ පින්වතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් ආර්ය මහා සංඝරුවනේ උතුම් ගුණයක් වන ආහුනේය ගුණය ගැන. පින්වත්නි, ආර්ය මහා සංඝ රත්නයේට ආහුනේය කියලා කියන්නේ. පින්වත්නි, ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නය කොයි තරම් දුර ඈතක හිටියත් දන්පැන් හදාගෙන ගිහින් පූජා කරන්න සුදුසුයි. පින්වත්නි, මේ ලෝකේ දැන් දුගී මගී යාචකයින් ඉන්නවා. ඒ වගේම තිරිසන් සතුන් ඉන්නවා. ඒ අයට කිලෝමීටර දහස් ගණන් දුර ගෙවාගෙන ගිහින් සාමාන්‍ය පුද්ගලයන් ආහාර පාන දෙන්න මහන්සි ගන්නේ නැහැ. ඒට හේතුව ඒ අය ගුණයෙන් හීනයි. ගුණයෙන් හීන නිසා ඒ පූජා කරන දානේ විපාකත් ආනිසංස අඩුයි. හැබැයි අපි සරණ ගිය මහා සංඝ රත්නයේ රාග ද්වේෂ මෝහ දුරු කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. ඒ වගේම රාග ද්වේෂ මෝහ දුරු කළ පිරිසක්. උන්වහන්සේලාගේ ගුණය අනන්තයි අප්‍රමාණයි. පින්වත්නි, මේ ලෝකේ යම් දුරමනින මිනුම් ඒකක තියෙනවා. බරමනින මිනුම් ඒකක තියෙනවා. හැබැයි ඒ මිනුම් දඬු වලින් රහතන් වහන්සේලාගේ ගුණ මනින්න බෑ. ඒ වගේ ගුණයෙන් සීමා කළ නොහැකි ගණනයකට ගන්න බැරි ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නය මේ ලෝකේ සෑමකල්ලි පහළවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙනකොට තමයි මේ ලෝකෙට ඒ උතුම් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයත් පහළවන්නේ. ඒ නිසා ඒ ආර්ය මහා සංඝ රත්නය කිලෝමීටර 1000ක් දුර හිටියත්, ලක්ෂයක් දුර හිටියත් දුර ගෙවාගෙන ගිහින් දානේ පූජා කරන්න සුදුසුයි. ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නයේට අප්පන් දින්නම් බහුම් හෝති. ස්වල්පයක් පූජා කරොත් ලැබෙන්නේ ස්වල්පයක් නෙමෙයි, බහුම් හෝති, ගොඩාක් ලැබෙනවා. බහුම් දින්නම් බහුතරං හෝති, ගොඩාක් දුන්නොත් ගොඩාක් ලැබෙනවා. ඒ නිසා පින්වත්නි, යම් උපාසකෙක් වේවා උපාසිකාවක් වේවා බොහෝ පින් රැස් කරගන්න කැමති නම් ආර්ය මහා සංඝ රත්නයේට කොයි තරම් දුර හිටියත් ඒ දානේ සකස් කරගෙන, දානේ උපකරණ සකස් කරගෙන ඒ දුර ගෙවාගෙන ගිහිල්ලා වර්තමානයේ පවා ඒ ආකාරයට දන්පැන් පූජා කරන පින්වතුන් ඉන්නවා. ඒ ආර්ය මහා සංඝ රත්නයේ ආහුනේය ගුණය. එතකොට ආහුනේය කියලා කියන්නේ ආර්ය මහා සංඝ රත්නය උදෙසා කොයි තරම් දුර හිටියත් දන්පැන් පූජා කරගෙන ගිහින් පූජා කරන්න සුදුසු නිසා තමයි ආහුනේය කියලා කියන්නේ. ඒ ආහුනේය ගුණයෙන් යුතු මහා සංඝ රත්නය ගැන හිත පහදවා ගන්න ඔබ අප සෑම සියලු දෙනාටම